බුලත් සිංහලගේ ධම්මිකා කුරේ සෞදි අරාබියේ ඉර්කාහි ගෘහසේවය සඳහා පිටත්ව යන්නේ 2024 වසරේ මැයි මාස 4 වනදායි. කෙසේ වෙතත් එහිදී රැකියා කොන්ත්‍රාත්තුවේ සඳහන් පරිදි ආහාරපාන ඖෂධ මෙන්ම අනිකුත් දෑ ලබා නොදී ඇයට විවිධ හිංසනයන්ට ලක්වීමට සිදුව ඇති බව පවසමින් අවස්ථා ගණනාවකදී නිවසට ඇමතුම් ලබා දී තිබුණා. ජූලි පුතේක් මංගල මාව ගන්න පුතේ ලංකාවට මගේ අත් දෙක කකුල් දෙකයි ඊනේ පුතේ කලන්තය ඇදලා වැන්න පුතේ උදේ බත් කන්න දුන්නා බත් කන්න බෑ නිකන් බත් කන්න බෑනේ මේ මගේ බඩ පපුව කෑ ගන්නවා කන්න මුකුත් නෑ මට පුතේ ඉක්මන් කරන්න නෑ වැඩ ගන්න මම මැල්ලේ පුතේ මේ සම්බන්ධයෙන් ඇගේ දියණිය විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මෙන්ම සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කිරීමට කටයුතු කර තිබුණා. ඇය තම මව පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි කර තිබුණේ මේ වසරේ අප්‍රේල් මාස 3 වෙනිදායි. ආහාර පාන නොලැබීම සහ විවිධ හිංසනයන් හමුවේ ශාරීරිකව දුබල වී සිටි බුලත් සිංහලගේ ධම්මිකා කුරේ පසුගිය 20 වෙනිදා අදාළ නිවසෙන් පලා ගොස් තිබුණා. පුතේ ගෙදර වැඩ කරන්න බෑ මට කලන්තේ පුතේ මගේ පීටි එකත් ඉවරයි පීටිත් නෑ සීනි ටිකක් අතර අරන් තේ ටික බොනවා කන්න දෙයක්වත් නෑ කලන්තේ මට වැඩ කරන්න බෑ කොයිලා කරනවා මැල්ල යනවාද එක්ක මඩමයි පඩිය දෙන්න ඕන මොන හරි ගෙනක් කන්න දෙන්න මොකුත් නෑනේ මම මේව වැඩ කරන්නේ කොහොමද කියලා ඇඟේ යට විතරයි බිම්ම බුදිය ගන්න බෑ මට කොඳු යට ඔක්කොම අහුවෙනවා මා කරුමයක් ගෙවනවා මේ රට කැහිල්ලානේ මොකක් හරි බලන්න පුතේ මව එම නිවසින් පලා ගිය බව කියන දින පසරු 6:30ට පමණ ඇය නිවසට ඇමතුමක් ලබා දුන් බවත් එය තම මවගෙන් ලද අවසන් ඇමතුම බවත් ඇගේ දියණිය පවසනවා. අද මගේ අම්මට ඒ ගෙදර ගොඩාක් ගැටලු තිබුණා. මගාව තියෙනවා අම්මා මේ එවපු හඬපට අම්මගේ අත් පුච්චපුවා ඒ හැම දෙයක්ම තියෙනවා මට ඒවා දෙන්න පුළුවන්. මගේ අත් දෙක දුණු වතුර ගෙවුවා. මගේ අත් දෙක වෙච්චුණා. ළඟට කියන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි කර දින 26ක් ගතවන තුරු එය විභාගයට නොගත් බවටයි ඇය චෝදනා කරන්නේ. අප්‍රේල් 3 වෙනිදා මෙන්න මේ කියන පැමිණිල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මම යොමු කළා. නමුත් මගේ අම්මා නැති වුණා කියලා සෞදි රියාද් තානාපති කාර්යාලයේ කවුන්සල් ප්‍රධානී රන්දනීය මහතා මට කිව්වේ 29 වෙනිදා. නමුත් එතුමා කිව්වේ 21 වෙනිදා මගේ අම්මා මිය ගියයි කියලා. දවස් 8කට පස්සේ තමයි මට මේ ගැන කියන්නේ. නමුත් 2025 4 වෙනි මාසේ 3 වෙනිදා ලිඛිතව මම දැනුම් දුන්නා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිතුමාට. එදාම සෞදි රියාද් තානාපති කාර්යාලයේ කවුන්සල් ප්‍රධානී රන්දිනිය මහතාට දැනුම් දුන්නා. නමුත් මේ කිසිම කෙනෙක් කවුරුත් මේ ගැන අම්මා ගැන හොයලා බැලුවේ නැහැ. ඉවසන්න බැරි තැන ගෙදරින් ගියේ මගේ අම්මා. නමුත් අම්මා ගිහිල්ලා පල්ලියක රැඳිලා හිටියා. ඒ රැඳිලා ඉන්නකොට එතනින් කියනවා පොලිසිය අය ඇවිදින් අරගෙන ගිහින් ආපහු ඒ ගෙදර ස්පොන්සර්ටම බාර දුන්නා කියලා. නමුත් එතන ලොකු වැරද්දක් වෙලා තියෙනවා. මොකද හිරිහැර කරදර ඒ වෙනකොට අම්මා දවස් දෙකක් කාලා හිටියෙත් නැහැ. විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දීලා තියෙනවා. මගේ අම්මා ගෙලවැල්ලාගෙන මිය ගියයි කියලා. නමුත් එයාට මිය යනවා තියා. මග ඇවිදින්නත් පණ නැහැ කියලා මට හඬපටේ වෙලා තියෙනවා. එහෙම වෙන්න බෑ කීයට මේ මරණය සැකසහිතයි. මම කියන්නේ එතන තිබ්බ කරදර කම්කටොළු බාධක සේරමත් එක්ක බලනකොට මේ හැදිලිම කියන්න පුළුවන් මගේ අම්මා මේ කට්ටිය මැරුවා. මේක මිනි මැරුමක්. මේක ඝාතනයක්. එවැනි පසුබිමක් තුළ තම මවගේ මරණය පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන මෙන් ඔවුන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍ය අධිකාරීවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබෙනවා. අප්‍රේල් 3 වෙනිදා මම දාපු මේ පැමිණිල්ල විභාග කළා නම් මගේ අම්මා තාමත් ජීවතුන් අතර ඉන්නවා. මම කියන්නේ මේකට සාධාරණ පරීක්ෂණයක් කරලා මගේ අම්මගේ දේහය ලංකාවට ගේන්න ඕන. හැබැයි මගේ අම්මගේ ශරීරයේ එක අංගයක්වත් අඩු වෙන්න බෑ.